සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම රාන්සන ජයකොඩි. එතකොට මේක තමයි මගේ වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 38 වෙනි වීඩියෝ එක. ඒ කියන්නේ program the message sending and viewing process එක. අපි ඉස්සෙල්ලාම output එකෙන් පටන් ගමු. එතකොට මේ තියෙන්නේ අපේ system එකේ message interface එක. මම මෙතනදී සම්පූර්ණයෙන්ම single page application එහෙම නැත්නම් SPA architecture එකට සමාන user experience එකක් තමයි build කරලා තියෙන්නේ. ඒ කියන්නේ page refreshes කිසිම දෙයක් නැතුව real time විදියට මේක වැඩ කරනවා. එතකොට මම දැන් මෙතන මේ chat list එකකින් user කෙනෙක්ව select කරාම ඒ අදාළ user ගේ පරණ messages ටික මෙහෙම ශනිකව load වෙනවා. දැන් මම අලුතෙන් message එකක් type කරලා send කරලා පෙන්නන්නම්. එතකොට මම hello කියලා type කරලා මේ විදිහට send කරනවා. ඔයාලට දැන් හොඳට පේනවා ඇති මුළු වෙබ් පේජ් එකම රීලෝඩ් වෙන්නේ නැතුව asynchronous විදිහට ශනිකව මම ආපු මැසේජ් එක අපේ chat window එකේ අලුතෙන් අප්ඩේට් වුණා. ඒක නිකම්ම front end UI එකේ පේනවා විතරක් නෙමෙයි. මේක ඇත්තටම අපේ back end එක හරහා process වෙලා secure විදිහට database එකේ save වෙනවා. ඒක පැහැදිලි කරනවා මගේ database management tool එක ඒ කියන්නේ HDSQL එක open කරගන්න. හරි එතකොට database එකට ආවට පස්සේ අපේ skillshop db එකේ මෙතන chat කියන table එකේ මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ chat table එක. ඔයාලට පේනවා ඇති මම දැන් ආව message එක අලුතෙන් record එකක් විදිහට මෙතන සාර්ථකව insert වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ end to end data flow එක 100% සාර්ථකව වැඩ කරනවා. එතකොට දැන් අපි VS Code එකට ගිහිල්ලා බලමු මේ real time UI එකේ අත්දැකීම් සහ මේ back end process එක පිටිපස්සේ තියෙන JavaScript Ajax logic සහ PHP process එක ලියලා තියෙන්නේ කොහොමද කියලා. මම ඒකට අපේ VS Code එක open කරගන්නවා. හරි VS Code එකට ආවට පස්සේ අපේ bio-dashboard.php කියන ෆයිල් එකෙන් තමයි අපි අද වැඩේ පටන් ගන්නෙ. එතකොට මම දැන් පැහැදිලි කරන්නේ මේ single page application එකේ SPA අත්දැකීම් පිටිපස්සේ තියෙන අපේ asynchronous JavaScript logic එක ලියලා තියෙන විදිය. මේක ප්‍රධාන කොටස් තුනකට වෙන් කරලා මම explain කරනවා. එතකොට මුලින්ම බලමු user කෙනෙක් message එකක් යවද්දී වැඩ කරන sending message function එක. මුලින්ම මම මේක පාවිච්චි කරලා form submission එකේදී සිදුවෙන default page reload එක නවත්තලා තියෙනවා event.prevent default කියන එකෙන්. ඊට පස්සේ receiver ගේ ID එක සහ type කරපු message එක අරගෙන form object එකකට append කරනවා. මේකෙන් back end එකට data යවන්න lazy. ඊට පස්සේ මෙතන fetch API එක ගත්තාම මම මෙතන Ajax request එකක් යවන්න පාවිච්චි කරලා තියෙන්නේ අපේ modern fetch API එක හරහා. එතකොට ඒක හරහා මෙතන process send message.php කියන backend file එකට post method එකෙන් data ටික යවනවා. ඊට පස්සේ backend එකෙන් message එක save වෙලා success response එකක් ආවම මම ශනිකව text box එක is කරලා mg content.value කියන ඊළඟ අලුත් message එක UI එකේ පෙන්වන්න load message function එක call කරනවා. ඊට පස්සේ අපි බලමු වම් පැත්තේ තියෙන contact list එක dynamic විදිහට load වෙන විදිහ. එතකොට මෙතන මුලින්ම කිව්වම JSON data fetching. එතකොට මෙතනදී get chatlist.php එකෙන් මම අන්තිමට කතා කරපු අයගේ විස්තර JSON array එකක් විදිහට අරගන්නවා. ඊට පස්සේ ඒ array එක for each එකකින් iterate කරලා document.createElement div හරහා අලුත් HTML element එකක් create කරනවා. ඔයාලට පේනවා ඇති මම brackets පාවිච්චි කරලා template literals හරහා ලස්සන HTML structure එකක් dynamic විදිහට හදලා ඒක අදාළ content එකට append shield කරලා තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි බලමු අදාළ chat එකේ message real time load වෙන විදිහ. එතකොට real time අත්දැකීම දෙන්න මම පාවිච්චි කරලා තියෙන්නේ polling method එකක්. ඒ කියන්නේ set interval හරහා තප්පර 3න් 3ට ඒ කියන්නේ 3000 ms මේ load message function එක automatically execute වෙනවා. මෙතනදී මම අදාළ JSON එක iterate කරද්දී පොඩි logic එකක් ලිව්වා. මෙතන message msg.site මෙතන right කියලා check කරලා ඒ කියන්නේ මේ ආපු message එකක්ද ආපු message එකක්ද කියලා බලලා ඒකට අදාළ tailwind css classes උදාහරණයක් විදිහට මෙතන justify n bggray 900 dynamic විදිහට assign කරනවා. අන්තිමට ඊට පස්සේ area.scrolling top area.scrolling height පාවිච්චි කරලා අලුත් message එකක් render වුණාම automatically chat එකේ පල්ලෙහාටම scroll වෙන්නත් logic එකක් ලියලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපේ bio-dashboard.php එකේ part එක වෙන්නේ. ඊට පස්සේ අපි යමු අපේ send message.php file එකට.
හරි එතකොට දැන් අපි බලමු bio-dashboard.php එකේ fetch API කරා post method එකකින් ආපු data ටික මේ send message.php කියන backend file එකේදී handle වෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම header එකේ මෙතන application dash json විදිහට set කරලා තියෙනවා. මොකද මේ file එකෙන් අන්තිමට return කරන්නේ json response එකක් නිසා. ඊට පස්සේ මෙතන අපේ authentication check කරලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි direct මේ URL එකට access කරන්න හැදුවොත් එයා log වෙලා නැත්තම් unauthorized කියලා error එකක් යවනවා. මේකෙන් අපේ API එක secure වෙනවා. ඊට පස්සේ මෙතනදී form ID එක මම විශ්වාසවන්තවම ගන්නෙ session එකකින්. ඒකෙන් වෙන කාගවත් නමින් message එකක් යවන්න බැරි වෙනවා. අනිත් දේ ටික ගනිද්දි මම sanitization පාවිච්චි කරලා තියෙනවා. එතකොට මෙතන $2id එක අනිවාර්යෙන්ම ඉලක්කමක් වෙන්න ඕන නිසා මෙතනදී මම interval පාවිච්චි කරා. ඒ වගේම message content එකේ අත්‍යවශ්‍ය හිස්තැන් අයින් කරනවම මෙතනදී trim පාවිච්චි කරා. ඊට පස්සේ data empty ද කියලා check කරලා තමන්ටම message එකක් යවා ගන්න බැරි වෙනවා. මම පොඩි validation logic එකක් මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ validation ඔක්කොම හරිනම් මම අපේ database class එක කරා insert query එකක් run කරනවා. එතකොට මෙතනදී ඔයාලට පේනවා ඇති මම direct variable query එකකට දාන්න නැතුව මෙතන commas විදියට parameters queries ඒ කියන්නේ prepared statements පාවිච්චි කරලා තියෙනවා. එතකොට මෙතනදී IIS හරහා තමයි එක වෙන්නේ. මේකෙන් අපේ database එකේ SQL injection attacks වලින් 100% ආරක්ෂා වෙනවා. ඊට පස්සේ මෙතන if $res අවසාන වශයෙන් අපි query එක සාර්ථක run වුණා නම් මම front end එකට මෙතන success true කියලා JSON object එක echo කරනවා. අර මම කලින් පෙන්නපු JavaScript function එකේ results.success කියලා check කරන්නේ මෙන්න මේ එන response එකෙන් තමයි. එතකොට අපේ sendMessage.php file එකෙන් මේ part එක තමයි වෙන්නේ. ඊට පස්සේ යමු අපි loadMessage.php කියන file එකට. එතකොට මෙතනදී මම කලින් වගේම header එක application dash json දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන notice set $session logged in හරහා security check එකක් කරලා තියෙනවා. කවුරු හරි URL එක හරහා direct આવොත් අපි empty json array එකක් return කරනවා. ඊට පස්සේ මෙතනදී මගේ ID එක මම secure විදිහට session එකෙන් ගන්නවා. අනිත් කෙනාගේ ID එක ඒ කියන්නේ chat එකේ ඉන්න අනිත් කෙනා මම ගන්නේ get parameter එක හරහා. මෙතනදී URL එකෙන් එන data නිසා මම interval පාවිච්චි කරලා ඒක අනිවාර්යයෙන්ම integer එකක් බවට පත් කරලා sanitize කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ මේක තමයි අපේ ප්‍රධාන query එක. අපිට අවශ්‍ය වෙන්නේ මම යවපු message සහ එයා මට යවපු message කියන දෙගොල්ලොන්ගේම පණිවිඩ ටිකයි. ඒක ගන්න තමයි මම මෙතන o condition එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම order by මෙතන created at ASC පාවිච්චි කරලා message ටික chronological order එකකට ඒ කියන්නේ පාරණ මේකේ ඉඳන් අලුත් මේක දක්වා පිළිවෙලට අරගෙන යනවා. මේකට මම prepared statements මෙතනදී III පාවිච්චි කරලා තියෙනවා SQL injection වලින් වළක්වා ගන්න. ඊට පස්සේ query එක execute වුණාට පස්සේ එන rows ටික මම while loop එකකින් අරගෙන අලුත් associative array එකකට map කරනවා. මෙතන ලියලා තියෙන පොඩි logic එක තමයි මේ message එක යවලා තියෙන්නේ මම නම් ඒ කියන්නේ from user id ඒක මගේ id එකට සමාන නම් මම side එක right විදිහට සකස් කරනවා. නැත්නම් left විදිහට සකස් කරනවා. අර මම කලින් පෙන්නපු front end javascript එකේ tailwind css classes වෙනස් වෙන්නේ මෙන්න මේ data එක පදනම් කරගෙන. ඊට පස්සේ අන්තිමට මම මේ message ටික අරන් ගෙනුනාට පස්සේ අනිත් කෙනා මට එවපු message ටිකේ status එක unseen වලින් ඉඳන් seen වලට update කරනවා. මේකෙන් තමයි අපේ UI එකේ අර හරි ලකුණු දෙක පෙන්නන්නේ. මම ඒක අන්තිමට අපේ අනිත් user account එකෙන් log කරලා පෙන්නන්නම් හරියට වැඩ කරන්නේ කොහොමද කියලා. අවසාන වශයෙන් මම process කරපු array එක මෙතන echo json encode $message හරහා front end එකට pass කරනවා. එතකොට අපි දැන් බැලුවේ එක chat එකක් ඇතුලේ message එන විදිය. දැන් අපි බලමු අපේ messaging UI එකේ වම් පැත්තේ තියෙන chat list එක. ඒ කියන්නේ contacts sidebar එක dynamic විදියට load වෙන්නේ කොහොමද කියලා. ඒක handle වෙන්නේ මේ අපේ getChatList.php කියන endpoint එකෙන්. එතකොට අනිත් API endpoints වල වගේම
මෙතනින් එතනත් මුලින්ම මම සෙෂන් වැලිඩේෂන් එකක් කරලා තියෙනවා unauthorized access නවත්තන්න. ඊට පස්සේ ID එක $USID කියන variable එකට අරගන්නවා. මෙතනදී මම ටිකක් advanced SQL logic එකක් පාවිච්චි කරලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මාත් එක්ක කතා කරපු අනිත් කෙනාගේ ID එක හොයාගන්න එකයි. ඉතින් මම ඒකට මෙතනදී case statement එකක් පාවිච්චි කරලා මම ආපු message එකක් නම් receiver ගේ ID එකත් මට ආපු message එකක් නම් sender ගේ ID එකත් other user ID විදියට alias කරගන්නවා. ඒ වගේම group by other user ID සහ max created පාවිච්චි කරලා අදාළ contact එකක් එක්ක උණු අලුත් latest interaction එකේ වෙලාව අරගෙන ඒක අනුව descending order එකට sort කරනවා. මේකෙන් තමයි අලුතින් message කරපු අය list එකේ උඩින්ම පෙන්වන්නේ. ඊට පස්සේ මේ main query එකෙන් එන IDS ටික මම while loop එකකින් iterate කරන ගමන් අදාළ UI එකට ඕන කරන අනිත් details ටික fetch කරගන්නවා. එතකොට මෙතන මුලින්ම මම අර other user ID එක පාවිච්චි කරලා user table එකෙන් එයාගේ first name එකයි last name එකයි අරගන්නවා. ඊට පස්සේ ඊළඟට මම තව query එකක් run කරනවා අපේ chat එකේ අන්තිමට ආපු message එකේ content එක ගන්න. ඔයාලා පේන ඇති මම මෙතන limit 1 පාවිච්චි කරලා තියෙනවා performance එක optimize කරන්න. මේක තමයි අර contact name එකට යටින් preview එකක් විදියට පෙන්වන්නේ. ඒක මම output එකේදී පෙන්වන්නම්. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ මෙතනදී මම $unread මම අනිත් කෙනා මට එවපු හැබැයි මම තාම බලපු නැති ඒ කියන්නේ status equal unseen message කීයක් තියනවද කියලා count function එක හරහා අරගන්නවා. මේකෙන් තමයි අර නිල් පාටින් unread count badge එක UI එකේ පෙන්වන්නේ. මේ ඔක්කොම data ටික එකතු කරලා මම $chats කියන PHP array එක ඇතුළට associative array එකක් විදිහට push කරනවා. අන්තිමට ඒ සම්පූර්ණ array එක මම echo json encode $chats හරහා front end එකට json format එකකින් pass කරනවා. අර අපි කලින් කතා කරපු javascript load chat list function එක පාවිච්චි කරන්නේ මේ output එක තමයි. එතකොට මේක තමයි අපේ part එකකින් වෙන්නේ. මම අන්තිමට output එක පෙන්නන්න කිව්වා. අපි යමු output එකට. එතකොට ඔයාලට පේන ඇති මම අන්තිමට මෙතන බය විදියට අපේ login වෙලා මෙතන අන්තිමට මෙතන hello කියලා දැම්මා. ඊට පස්සේ මෙතනින් මම sign out වෙලා ඒකේ ආපු එක්කෙනාගේ account එකට log වෙනවා මේ විදියට. ඒතකොට log වුණාට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මෙතන message දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ආපු එක්කෙනා ඔයගොල්ලන්ට මතකයි ඒ account එකේ මානන් ජයකොඩි කියලා තමයි තිබ්බේ. එතකොට ගිහිල්ලා බැලුවට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මේ විදිහට hello කියලා පේනවා. එතකොට මේක තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මම explain කරපු පැහැදිලි ඇති කියලා. thank you හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම්බ